නිරෝගීමත්ව ඉන්න කැමති අයට අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. මට හිතුණා ඔයාලට කෙසෙල් පිළිබඳව දෙයක් අද කියලා දෙන්න. කෙසෙල් කිව්වම යූෂුවලි අපි එදිනෙදා ආහාරයට ගන්න ආනමාළු, කෝලි කුට්ටු, සීනි කෙසෙල්, ඇඹුල් වගේ සාමාන්‍ය කෙසෙල් නේද? නමුත් අපි යම් ක්වොලිටියක් තියෙන කෙසෙල් වර්ගයක් ආහාරයට ගත්තොත් හරි. අපි අද බලමු මොකද්ද මේ ක්වොලිටියක් තියෙන කෙසෙල් කියලා නේද? මේ කෙසෙල් තමයි ඔයාලා සමහරු දන්න නේත්‍රා පළම්. ලංකාවේ නම් මේ කෙසෙල් මං හිතන්නේ හරිම මිල අධිකයි. ගොඩාක් දුරට මේ කෙසෙල් විකිනෙන්නේ කොළඹ අවට ප්‍රදේශවල වුණාට ගොඩාක් ගම්බදව සිටින අය මේ කෙසෙල් පිළිබඳව ඒ කෙසෙල් වල ගුණාගුණ ගොඩාක් දන්නවා අඩුයි මං හිතන්නේ. නොදන්නවා වුණත් අද ඉඳන් මේ වීඩියෝ එක බලලා හරි දැනගන්න පුළුවන් වෙයි නේද? මේ කෙසෙල් ලෙඩ රෝග තියෙන අයට ගොඩාක් වටිනවා. ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්න පුළුවන්. හයි බ්ලඩ් ප්‍රෙෂර් නිසා සමහර රෝගීන්ට heart disease වලට වගේම stroke වලටත් බලපාන නිසා මේ කෙසෙල් can help you maintain healthy blood pressure. ඒ වගේම ඔයාලගේ කොලෙස්ටරෝල් ලෙවල් එකත් healthy එකේ තියාගන්න උදව් කරනවා. ඒ නිසාම ලේ වල ඇතිවන triglyceride අඩු කිරීමේ හැකියාව මේ කෙසෙල් වලට තියෙනවයි කියලා දන්නවද? මේ කෙසෙල් වල ප්‍රීබයොටික්ස් සහ ප්‍රෝබයොටික් පිරලා තියෙන නිසා ඉක්මනින් දිරවීමටද පහසු කරනවා. ඒ විතරක් නෙවෙයි අපිට එදිනෙදා ඇතිවන රෝග කියන්නේ අපේ උදරයේ සම්බන්ධ රෝග, ඉරිටේබල් බවල් සින්ඩ්‍රෝම් වගේ රෝග තියෙන අයට ආහාර දිරවීමේ අපහසුතාවයක් තියෙන රෝගීන්ට මේ කෙසෙල් වඩාත් හොඳයි. මේ be particularly important. එහෙම රෝගීන්ට එවැනි කෙසෙල් දෙන විට මදක් තම්බායි කියන්නේ විනාඩි 7ක් විතර ස්ට්‍රීම් කරලා හෝ ෆ්‍රෙෂ් එකේ දෙනවා නම් වඩාත් හොඳයි. මොකද ඉක්මනින් දිරවීමටත් බඩවේලීම අඩු කිරීමටත් පහසු වෙන නිසා. තවත් මේ කෙසෙල් වල අඩංගුයි විටමින් C, විටමින් A, කැල්සියම්, අයර්න්, ඒ වගේම මදක් තම්බා හෝ ෆ්‍රෙෂ් එකේ ලබා ගන්න කෙසෙල් වල අඩංගුයි 105 කැලරි, පොටෑසියම්, ප්‍රෝටීන්. නමුත් ෆැට් ඇන් කොලෙස්ටරෝල් කොහෙත්ම නැහැ. හරි මම ඔයාලට කියලා දෙන්නම් මේ කෙසෙල් කොහොමද ස්ටීම් කරගන්නේ කියලා. ඔයාලා ගන්න කැමති භාජනයක් ස්ටීම් කරන්න රයිස් කුකර් එක හරි හෝ වෙන යම් භාජනයක් දාන්න චුට්ටක් වතුර ඒක උඩින් තියන්න කෙසෙල් ඊට පස්සේ විනාඩි 7ක් විතර ස්ටීම් කර ගන්න. අපිට පුළුවන් මේ කෙසෙල් සමහර විට ස්නැක් එකක් වශයෙන් සමහර වෙලාවට චිප්ස් වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඒ වගේම පිටිවල තවරාපු තවරලා තෙලේ බැදලා අපිට කෑමක් හදා ගන්න පුළුවන්. ගොඩාක් ගුණදායක දෙයක් තමයි මේ කෙසෙල්. දැන් ඔයාලට තේරෙනවනේ කොහොමද මේ කෙසෙල් අපි පරිභෝජනයට ගන්න කියලා. හරි යාළුවනේ. ඔයාලා දැන් තේරුම් ගත්තනේ මේ කෙසෙල් වල තියෙන ගුණාගුණ. හරි මම නැවතත් ආයෙත් දවසක එන්නම් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන්. එතෙක් මගේ මිනර්වා අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. Thank you.